Hi කොහොමද? ඉතින් අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක අපි publish කරා. ඉතින් ඇත්තට මේකට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් අපි කතා කරේ සීතාවක රාජධානිය ගැන. ඉතින් අපි මේ පළවෙනි වීඩියෝ එකේදී පොරොන්දුවක් වුණා මේ අපේ සීතාවක රාජධානියට ගිහිල්ලා මේ වැඩක් කරනවා කියලා. හැබැයි ඔය ලංකාවට ආපුව රහිතකර කාලගුණ තත්ත්වෙත් එක්ක ඔය දිට්ටා සීන් එකත් එක්ක අපිට ඒ වැඩේ කරගන්න බැරි වුණා. හැබැයි අනිවාර්යෙන් අපි ළඟදීම හරිද මේ වීඩියෝ සීරීස් එකෙන් පස්සේ එතනට ගිහිල්ලා වැඩේ කරන මම තමයි. හරිද? ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි මේ පළවෙනි වීඩියෝ එකේ තිබ්බ ප්‍රතිචාර වලට. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් අද කතා කරන්න යන්නේ ඉතිහාස කතාවකින් එහාට ගිහිල්ලා අලුත්ම කතන්දරයක් ගැන වෙනම කතන්දරයක්. මම හිතන්නේ ඒක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං වෙයි ඔයාලට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මොකක් ගැනද අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ නුවණට අධිපති ගණපති දෙවිඳු. ඉතින් ඇත්තටම ගණදෙවියන් කතන්දරේ හරි ලස්සන කතන්දරයක්. හරිද? දැන් ගණදෙවියෝ කියලා කියන්නේ නුවණට අධිපති දෙවියෝනේ. හැබැයි දැන් ඇත්තටම මේ දැන් අපි සාමාන්‍ය විභාගයක් ලියන්න ගියත් ගණදෙවියන්ට වැඳලා පුදලා තමයි වැඩේ පටන් ගන්න. ඒතකොට වැඩේ සාර්ථක වෙනවා කියලා කියනවා. හේතුව තමයි ගණපති දෙවියෝ තමයි නුවණට අධිපති දෙවියෝ. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නේ නැති කතන්දරයක් තියෙනවා. ගණදෙවියෝ තමයි දේව මණ්ඩලය. ඒ කියන්නේ Hindu දේව කතාවල ප්‍රමුඛ දෙවියෝ කියලා කියන්නේ. ඉතින් ඒකට හේතුවත් මේ වීඩියෝ එක අපි කතා කරමු. ඉතින් දැන් මුලින්ම මම කියන්න යන්නේ මේ ගණදෙවියන්ගේ දැන් ගණදෙවියන්ට තියෙන සාමාන්‍ය හස්ති මුඛයන් අපි කියන ගජ මුඛයක් කියලා. කියන්නේ ගජ මුවදාරියෙක්නේ. ඒතකොට ගණපති දෙවියෝ. ඉතින් අපි මුලින්ම කතා කරමු ගණදෙවියන්ගේ උපත් කතාව කොහොමද උනේ. ඊට පස්සේ ගණදෙවියන්ට කොහොමද ඔය ගජ මුවයක් ආවේ කියන කතන්දරේ. ඉතින් ඇත්තට මේ ගණදෙවියෝ ගැන කතා කරනකොට ගණදෙවියෝ කියලා කියන්නේ ශිව දෙවියන්ගේ පාර්වතී මෑණියන්ගේ දෙවෙනි පුත්‍රයා. පළවෙනි පුත්‍රයා තමයි අපි හැමෝම දන්න ලංකාවේ අපි කියනවා කතරගම දෙවියෝ කියලා. නැත්නම් Hindu පුරාවෘතවලට අපි කියන්නේ කදිර දෙවියෝ කියලා. ඉතින් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ශිව දෙවියෝ කියලා කියන්නේ දේව මණ්ඩලේ ප්‍රධානියා. ඒ කියන්නේ අපි කියනවා විශ්ව පීතෘ සහ එතකොට පාර්වතී මෑණිය තමයි විශ්ව මාතා. ඒතර සාමාන්‍යයෙන් දේව මණ්ඩලයේ බලවත්ම දෙවි කෙනා ශිව. ඊට පස්සේ ඒ කියන්නේ යාගේ වයිෆ් අපි භාෂාවෙන් වයිෆ් තමයි පාර්වතී මෑණියෝ. ඉතින් ඔන්න ඔය දෙන්නට දාව තමයි අපේ ගණපති කතාවේ නායකයා ගණදෙවියෝ ඉපදෙන්නේ. ඉතින් ඔය ගණදෙවියෝ මේ ඉපදෙන්න කලින් පාර්වතී මෑණියෝ යම්කිසි එහෙන තපස් ටිකක් රැකලා. හරිද? එන්න පූජාවන්ටයක් කළා එන්න බලාපොරොත්තු වෙයි ගණදෙවියෝ උපදින්නේ. ඒතර සාමාන්‍යයෙන් ගණදෙවියෝ ඉපදෙන්න කලින් පාර්වතී මෑණියෝ මේ ගණදෙවියෝ ඉපදෙනකොට එයා කියන්නේ ගණදෙවියන්ගේ ලක්ෂණ මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා විෂ්ණු දෙවියන්ගේ බ්‍රහ්ම දෙවියන්ගේ වරමක් කියනවා. ඊපස්සේ එතෙන්ද කියනවා විෂ්ණු දෙවියෝ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලෝකය පාලනය කරන ලෝකයට සාමය කියන දෙවියෝ. එතකොට මේ විෂ්ණු දෙවියෝගේ රණශූරයෙක් වෙන්නත් ඕනේ. ඒ වගේ ඊටමත් ප්‍රසන්න පෙනුමක් තියෙන සුන්දර කුමාරයෙක් කියන එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපි ගණදෙවියෝ සාමාන්‍යයෙන් අපි දකින්නේ හස්ති නැත්නම් ගජමෝදාරියෙක් විදියටනේ. හැබැයි ගණදෙවියෝ ඉපදෙන්නේ අපි වගේ සාමාන්‍ය ලස්සන ස්වරූපයක් තියෙද්දි. දැනුත් ලස්සනයි. මම කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වරූපකින් ඉපදෙනවා. හැබැයි ගණදෙවියෝ ඉපදුනාට පස්සේ පාර්වතී මෑණියෝ ගණදෙවියන්ට මාර මාදරේ. මොකද තමගේ චූටි පුතානේ. පවුලක චූටි පුතා. ඉතින් ඔන්න ඔහම ගණදෙවියෝ ඉපදුනා. ඉපදුනාට පස්සේ දැන් ගණදෙවියන්ට හැමෝම ආදරේ. සරස්වතී මෑණියෝ, ලක්ෂ්මී මෑණියෝ හැමෝගෙම හුරදලා වුණේ මෙන්න මේ පුංචි ගණදෙවියෝ. ඉතින් ගණදෙවියෝ කියන්නේ ඇත්තටම දැන් ගණදෙවියෝ හරිම ලස්සනට දැන් හැදී වැඩගෙන ඉන්නවා. ඔන්න ඔය අතරේ ගණදෙවියෝ ඉපදිලා මං හිතන්නේ දවසක් දෙකක් වගේ යනකොට සාමාන්‍ය අපි වගේ නෙමෙයි අපි වගේ චූටි බබෙක් ඉපදිලා නෙවෙයි ඒතකොට දෙවිය ලෝකේ සාමාන්‍යයෙන් ඔය තීරණ වයසක වගේ තමයි ඔය කතන්දරේ වෙන්නේ. ඉතින් දැන් මං කියන්නේ ගණදෙවියෝ කොහොමද මේ තමන්ගේ ඔය අපේ තිබ්බ මිනිස් ස්වරූපේ නැති වෙලා ගජමුවයක් ආවේ කියලා. ඉතින් ඔන්න ඔතනදී ප්‍රශ්නයක් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ අර මේ කතරගම දෙවියෝ කියන්නේ ගණදෙවියන්ගේ අයියා ලංකාවට හිටපු කාන්තාවක් තමයි වල්ලි මෑණියෝ කියලා කියන්නේ. ඒතර වල්ලි මෑණියෝගේ ආකර්ෂණීය දිනා ගන්න මේ ගණදෙවියන්ගෙන් උදව්වක් ඉල්ලුවද්දී ගණදෙවියෝ ඇත්වේශයක් මවාගෙන ගිහිල්ලා ඊට පස්සේ අර ගණදෙවියෝ කියනවා කතරගම දෙවියන්ට මෙන්න මේ පෑන් කෙන්ඩෙන් මට හින්ද එතකොට මගේ ඇත් ස්වරූපේ නැති වෙයි කියලා අන්න එහෙම කතාවක්නේ. ඉතින් ඇත්තටම මම හොයලා බලපු විදිහට සාමාන්‍යයෙන් මේ කතාව සාමාන්‍ය ලංකාව ආශ්‍රිතව ප්‍රචලිත කතාවක්. මොකද සාමාන්‍යයෙන් කතරගම දෙවියෝ සම්බන්ධ සහ වල්ලි මෑණියෝ සම්බන්ධ කතා ගොඩක් තියෙන ලංකාවේ. හේතුව වල්ලි මෑණියෝ කියන්නේ ලංකාවේ කෙනෙක්. එතකොට ඔන්න ඔය කතන්දරේ ඊට අපි හිතන් ඉන්නේ අන්න ඒ කතාව තමයි මම දන්නේ සත්‍ය අසත්‍යතාවය ඒක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන්. ඔක්කොම ජනප්‍රවාදනේ. හැබැයි සාමාන්‍යයෙන් ඔය ගීතාවලිය සහ ඉන්දියාව ඇතුලේ මහා භාරතය ඇතුලේ දැන්ට පිළිගන්න කතාව තමයි මම අද කියන්න යන්නේ. හරිද? ඉතින් අරකට වෙන්න පුළුවන්. අපි ඒක සත්‍ය අසත්‍යතාවය හරියටම දන්නේ නැහැ.
ඉතින් දැන් කියන්න යන්නේ හරියටම කොහොමද ඝන දෙවියන්ට ගජමෝයක් හිමි වුණේ කියලා. ඉතින් ඇත්තටම මේ ඔක වෙන්නේ මෙහෙම. දැන් ඝන දෙවියෝ ඉපදුනා. හරිද? ඉපදුනාට පස්සේ ඝන දෙවියෝ ඉපදුනාට පස්සේ ඔය සාමාන්‍යයෙන් බබෙක් ඉපදාලා පස්සේ කරන පූජා ටිකක් තියෙනවානේ. ඔන්න වගේ පූජා ටික කරන්න කලින් පාර්වතී මෑණියෝ දෙවියන්ට පූජාවක් කරලා ස්නානය කරගෙන එන්න කියලා එයාගේ කෛලාශය සාමාන්‍යයෙන් ශිව දෙවියන්ගේ වාසභවන තමයි කෛලාශය. ඉතින් ඔය කෛලාශයේ මාලිගාව ඇතුළට යනවා. ඉතින් ඔය මාලිගාව ඇතුළට යනකොට මේ පුංචි ඝන දෙවියන්ට පවරනවා රාජකාරිය. ඒ තමයි මේ මම නාලනිකන් කාටවත් මෙතනට එන්න දෙන්න එපා කියලා කියනවා. එතකොට ඇත්තටම ඝන දෙවියෝ තමන්ගේ අම්මට හරිම ආදරේ පාර්වතී මෑණියන්ට මාරම ආදරේ කියනවා මෑණියනි ඔබේ ආඥාව එසේ මිටු වේවි මම ඒකම කරන්නම් කියලා දිවුරලා එනවා. හැබැයි මෙතනදී පාර්වතී මෑණියෝ ඝන දෙවියන්ට තමන්ගේ තිබ්බ බලයෙන් කොටසක් ලබා දෙනවා. මොකද ඝන දෙවියෝ තම චූටිනේ. අර සාමාන්‍යයෙන් ඔවට සටන් කරන්න එහෙම බැරි හින්දා ඔය ආරක්ෂාවට එක බලයන් ටිකක් දීලා යනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඝන දෙවියෝ හරිම ආදරේ යමට හරිම හොඳ ළමයෙක්. හැබැයි ඝන දෙවියන්ගේ පොඩි අවුලක් තියෙන ඉපදෙනකොට හරිම මුරණ්ඩු ළමයෙක්. ගොඩක් මුරණ්ඩුයි කවුරුවත් කියන දේ අහන්නේ නැහැ. ඔන්න ඔය කවුරුවත් කියන දේ අහන්නේ නැතිකම නිසා ඔය දැන් ලස්සනට හිටපු ඝන දෙවියන්ට පොඩි අකරතැබ්බ කිහිපයකට දැන් මුහුණ දෙන්න වෙනවා. දැන් තමන්ගේ මෑණියන්ගේ වාසභවනට කඩොත් යන්න දෙන්න තු ඝන දෙවියෝ වෙලා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරත් දැන් ඉතින් ඝන දෙවියෝ ඉඳලා ඉන්නවා. ඉන්නකොට ඔතනට ශිව දෙවියෝ වැඩ කර එනවා වඩිනවා. ඇවිල්ලා යන්න දෙන්න කියලා යන්න දෙන්නේ නැහැ. ශිව දෙවියෝ දන්නවා තමන්ගේ පුතා කියලා. හැබැයි ඝන දෙවියෝ හරියටම දන්නේ මේ තමන්ගේ තාත්තා කියලා. හේතුව තාම ඉවදලා දවසයි. තමන්ගේ මෑණියත් එක තමයි වැඩිපුර හිටියේ. ඉතින් ඔන්න ඔය කතන්දරේ වෙනකොට මේ ඝන දෙවියෝ ඉතින් ඝන දෙවියන්ට ශිව දෙවියෝ පහදන්න හදනවා. ඒත් එයා පිළිගන්නේ නැහැ. ශිව දෙවියන්ට විහිළු කරනවා. ඔයා කොටි හමක් පුරවගෙන ඉන්නේ බෙස්වාලාගත්තු ඔත්තු කරුවෙක් ඔය කිය චෝදනා කරනවා. හැබැයි විෂ්ණු මේ ශිව දෙවියෝ තමන්ගේ තාත්තා. ඉතින් ඉවසල උදලින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඒක දරා ගන්න බැරුව හිටපු නාගවාසුකි නන්දි ගවයා. එතකොට ඔය කියන්නේ නන්දි ගවයා කියන්නේ ශිව දෙවියන්ගේ වාහනේ. එයාලා ඇවිල්ලා මේ බාලකයාත් එක්ක බාලකයා කියන්නේ අපේ චුඩි ගණපතිත් එක්ක සටන් කරනවා. ඒ සටනින් නන්දි ගවයා පරදිනවා. ඊට පස්සේ නාගවාසුකි කියන්නේ නාගයන් නාග දෙවි කෙනෙක් කියත් තිනවා. එයත් පරදිනවා. ඕකෙන් පස්සේ උතන්ට ඔය සටන මෙව කන්න බැලුවා ඒ නන්දි ගවයා සහ අනික් කට්ටිය ගිහිල්ලා දෙවිවරුන්ගෙන් සහාය ඉල්ලනවා. දෙවිවරුන්ගෙන් සහාය ඉල්ලද්දී උතන්ට වරුණ දේව, ඒ කියන්නේ ජලයට අධිපති, වායු දේව, වායුවට අධිපති, ඒ වගේම ඉන්ද්‍ර දෙවි නෙමෙයි, ඊට කියන්නේ සූර්ය දේව කියන්නේ ඉන්ද්‍රට අධිපති. වගේ දෙවි දේවතාවුන් වහන්සේලා කියක් උතටද එනවා. ඇවිල්ලා එයාලත් මෙන්න මේ පුංචි ගණේශ එක සටන් කරනවා. සටන් කරන්න කලින් කියන ඔයා අයින් වෙන්න කියලා ඒත් ඝන දෙවියෝ ගානකටවත් ගන්න. මොකද එයා තමන්ගේ අම්මට ගොඩක් ආදරේ, තමන්ගේ අම්මගේ වදන එයා අනිවාර්යෙන් ඉටු කරනවා. හැබැයි දෙවිවරු සාමාන්‍යයෙන් දෙවිවරුන්ගෙත් යම් යම් අහංකාරකම් තියෙන. ඉතින් ඔය කිව්වට මෙතනින් ගණපති දෙවියෝ යන්න දෙන්නෙම නැහැ. ඒකින්ද ඝන දෙවියෝයි අර දෙවිවරු යුද්ධෙක පැටලෙනවා. යුද්ධේ පැටලලා ඒ දෙවියෝ පුදුම විදියට පරාද කරලා දෙවියන්ට හිතා ගන්න බෑ කොහොමද මේක කරන්න කියලා. මොකද ඒ දෙවිවරු දන්නේ නැහැ මේ ඉන්නේ කවුද? පාර්වතී මෑණියන්ගේ ශිව දෙවියන්ගේ පුතා කියලා. ඔන්න ඔතනදී සටනින් ඒ දෙවිවරු පරදිනවා. පරදිලා ඒ දෙවියන්ගේ හිර කරනවා. හිර කරාට පස්සේ ඔය සූර්ය දෙවියෝ, ඉන්ද්‍ර දෙවියෝ, සූර්ය දෙවියෝ, වායු දෙවියෝ, වරුණ දෙවියෝ ඔය දෙවි හිටපු දෙවි සෙට් එක කතා කරනවා තමන්ගේ දිව්‍ය ලෝකේ රජතුමා. ඒ තමයි ඉන්ද්‍ර දෙවියෝ. ඉන්ද්‍ර දෙවියෝ තමයි ස්වර්ගයේ රජු. ඒ කියන්නේ දෙවියන්ගේ දෙවියා. කියන්නේ ලොකු දෙවි කෙනා. එයාට එන්න කියනවා එයාට මේවා පරාද කරන්න පුළුවන් කියලා. ඉන්ද්‍ර දෙවියන්ගේ ආයුධය වජ්‍ර ආයුධය, අකුණු පාලනය කරන ආයුධය. අන්තිමට ඉන්ද්‍ර දෙවියෝ කියනවා අයින් වෙන්න ඔයා මොකද කරන්න කියලා ඝන දෙවියන්ට කියනවා. හැබැයි ඝන දෙවියෝ දන්නේ නැහැ මේ කවුද කියලා. ඝන දෙවියෝ හිතන්නේ තමන්ගේ අම්මට විනාශයක් කරන්න ආපු කට්ටිය කියලා. ඒ කියන දෙවිවරුත් හිට පහදා දෙන්නේ නැහැ මේ වෙලාවේදී. ඉතින් ওই වෙලාවේදී ඉන්ද්‍ර දෙවියොත් සඩනට පැටලෙනවා ඝන දෙවියොත් එක්ක. මෙතනදී ඉන්ද්‍ර දෙවියන්ටත් කියන්න බැරි විදිහට පරාජයක් අත් වෙනවා. දැන් මේ වෙනකොට දෙවි මණ්ඩලේ හැමෝම පරාද වෙලා නන්දි ගවයා නාගවාසුකී වගේ කට්ටියත් පරාදලා ඉවරයි. ඔන්න ඔය කතන්දරේ වෙනකොට හැම දෙවි කෙනෙක්ම සහාය ඉල්ලනවා යම රජුරුවන්ගෙන්. අපි කියන්නේ මාරයා කියලා. මාරයාගෙන් සහාය ඉල්ලනවා. මොකද යම රජුරුවන්ගේ බලය හැමෝටම වඩා ප්‍රබල. එයා තමයි මිනිසුන්ට මරණය ලබා දෙන්නේ. අපේ මාරයා අපි කියන විදිහට. ඉතින් ඔන්න ඔය වෙලාවට දැන් මාරයාටත් කතා කරනවා. දැන් මාරයා ඇවිල්ලා දැන් හැමෝම බය වෙනවා. මාරයා කියන්නේ මාර වේශයක් ගත්ත මාර භයානක සංසිද්ධියක් එතන වෙන්නේ. ඒතර හැම දෙවි කෙනෙක්ම හිතනවා හරි දැන් මේ බාලකයා දැන් කවුරුත් දන්නේ නැහැ මේ ගණපති කියලා. කවුරුත් දන්නේ නැහැ මං කලින් වගේ ශිව දෙවියන්ගේ පාර්වතී මෑණියන්ගේ පුතා කියලා. ඕකෙන් පස්සේ මාරයාත් ඇවිල්ලා දැන් සටන් කරනවා. මාරයාගේ ප්‍රහාර පොඩ්ඩක් දරුණු වෙනවා වලට සාපේක්ෂව. හැබැයි ඝන දෙවියෝ ගාව තියෙනවා තමන්ගේ අම්මගේ පාර්වතී මෑණියන්ගේ බලය. ඒ බලයත් එක්ක මාරයාටත් කිසිම හානියක් කරන්න බෑ. මාරයාවත් පරද්දනවා.
දැන් මේ දරන පොට මේ සටන පොටක් දරනුයි දැන්. මොකද දැන් මාර්යා පැරැද්දුවා, ඉන්ද්‍ර පැරැද්දුවා. ඒකට හැම දෙවි කෙනෙක්ම පැරැද්දුවා. දැන් මේක බලන් ඉන්නවා බ්‍රහ්ම දෙවියෝයි විෂ්ණු දෙවියෝයි. සාමාන්‍යයෙන් දේව මණ්ඩලයේ ත්‍රිදේව. ඒ කියන්නේ හොඳම දෙවිවරු කියන්නේ හොඳම දෙවි කියන්නේ ත්‍රිදේව. ලෝකේ ලෝක සාමය, ලෝක පාලනය, විශ්වයේ මැවුම්කරු, ජගතයන් පාලනය කරනවා වගේ විරුදාවලි තුනක් තියෙන ප්‍රධාන දෙවිවරු තුන් දෙනා තමයි ශිව දෙවියෝ, බ්‍රහ්ම දෙවියෝ සහ අපි කවුරුත් දන්න විෂ්ණු දෙවියෝ. අපි කියන්නේ නිලපුල් මේ උපුල්වන් දෙවියෝ කියලා. අපි සිංහල බෞද්ධ කතාවල තියෙන අපේ විෂ්ණු දෙවියෝ. ඉතින් ওই වෙලාවේදී ඔය ටිකට ශිව දෙවියෝ දැම්මෙන්නේ නැහැ. මොකද ශිව දෙවියෝ දහයන්ගත වෙලා තමන්ගේ විශ්වයේම ආරක්ෂා කරගමන් ඉන්නේ. බ්‍රහ්ම දෙවියෝ විෂ්ණු දෙවියෝ මේක දැකලා මේ වැඩේ නවත්තන්න එනවා. ආවට පස්සේ යාලා හරි ආදරෙන් කතා කරනවා. මොකද මේ විෂ්ණු දෙවියෝ කියන්නේ ඝන දෙවියන්ගේ මාමා. එතකොට අපේ බ්‍රහ්ම දෙවියෝ කියන්නේ ඝන දෙවියන්ගේ දෙටු පියාණන්. දෙටු පියාණන් කියන්නේ මේ කවුද අපේ ලොකු තාත්තා වගේ මුක්ති ඔහොම කතාදරයක් තියෙනවා. දෙවෙනි පියාණන් වගේ අදහසක්. ඉතින් මේගොල්ලෝ හරි ආදරෙන් මෙහෙම අහන්න පුත මෙහෙමයි මම විෂ්ණු මෙහෙමයි කියලා දෙවියෝ කියලා කියනවා. හරි ආදරෙන් පහදන්නේ. හැබැයි මේ වෙලාවේ ඝන දෙවියන්ගේ බලයත් එක්ක තාම චූටිනේ චූඩ් ළමයට බලය හැමකට පස්සේ පොඩක් අහංකාර වෙනවනේ. මාරම අහංකාරකේ මාර බුරණ්ඩුවකින් ඒව ගණන් ගන්නේ නැතුව පහර දෙනවා. මේ වෙනකොට හැමෝටම පහර දැන් ඉවරයි ඉතින්. හරිද? එතකොට විෂ්ණු දෙවියන්ටත් පහර දුන්නා. බ්‍රහ්ම දෙවියෝ දැන් ක්‍රියා කරන්න දෙන්නේ නැතුව ඉන්නේ. මේ වෙනකොට දැන් මුළු දේව මණ්ඩලයෙන් පරාදයි. ඒත් ඝන දෙවියෝ මහා විනාශයක් කරන තැනට ආවා. දැන් ඝන දෙවියන්ගේ ඔළුවේ අර කියනවා ඒ වෙලාවේ තිබ්බයි කියලා අහංකාරකම සහ මුරණ්ඩුව. ඒතර ඒක හෙනම දරුණු දෙයක් ඉතින්. හරිද? ඒතර ඔන්න ඔය කතන්දරේ හින්දා මේ ඔතන්ට මේක ශිව දෙවියන්ට දැන්ලා ශිව දෙවියෝ වෙනවා. දැන් මේ වෙනකොට ශිව දෙවියොත් ඇවිල්ලා ඝන දෙවියන්ට කියනවා මේක නවත්තන්න මෙහෙමයි ඔයා කරන්නේ වැරද්දක් වගේ දේවල් කියනවා. හැබැයි ඝන දෙවියෝ මේ වෙලාවේ කොච්චර බලයෙන් උදම් වෙලාද ඒ පොඩක් රෞද්‍ර වෙලා හෙන්න කේන්තියෙන් හිටියේ. ඒක හින්දා ඝන දෙවියෝ ශිව දෙවියන්ටත් මේ වෙලාවේදී පොඩ්ඩක් ශිව දෙවියන්ටත් අපි කියන අපේ භාෂාවෙන් කියනවා නම් යුද්ධය ප්‍රකාශ කරා. කියන්නේ මේ වෙලාවේ ඒක ඝන දෙවියෝ තමයි මේ වෙලාවට බල සම්පන්න මේ කියන කාටවත් බරද්දන්න බැරන. හැබැයි ශිව දෙවියන්ට එයාව පාලනය කරන්න පුළුවන්. මොකද ශිව දෙවියෝ කියන්නේ ලෝකේ මැවුම් කරු. ඉතින් ඔන්න ඔය වෙනකොට ශිව දෙවියෝ ඝන දෙවියොත් එක්ක යුද්ධයකට පැටලෙනවා. ඔන්න ඔය වෙලාවේදී ඝන දෙවියෝ ශිව දෙවියෝ අහසට බැනලා දරුණු යුද්ධයක් කරද්දී ශිව දෙවියන්ගේ ත්‍රිශූලිය තමයි දේව ලෝකේ තියෙන බලවත්ම ආයුධය. ඉතින් ඔය ආයුධෙන් ප්‍රහාරයක් එල්ල කරොත් එයාව භස්ම වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අලු වෙනවයි කියලා. මේ වෙලාවේදී ශිව දෙවියන්ට තමන්ගේ පුතා කියන කතන්දරෙත් අමතක වෙනවා. මොකද ශිව දෙවියෝ තමයි මේ ලෝකේ ආරක්ෂා කරන්නේ, ලෝකයේ පවත්වගෙන යන්නේ ශිව දෙවියෝ. ශිව දෙවියන්ට දේව මණ්ඩලේ සහ හැම එකෙම යහපත දිසා මේ දේ කරන්න වෙනවා. ශිව දෙවියෝ තමන්ගේ ත්‍රිශූලෙන් ඝන දෙවියන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් ඝන දෙවියන්ගේ ශීර්ෂය සිරුරෙන් වෙන් වෙලා නැති වෙලා ගිල්ලා ඝන දෙවියෝ මියනවා. ඔන්නෝම තමයි ඝන දෙවියන්ගේ මිනිස් ස්වරූපේ නැති වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ දැන් තමයි පටන් ගන්නෙ. හේතුව දැන් තමයි ලොකුම යුද්ධේ පටන් ගන්න යන්නේ. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ එතනින් පස්සේ මොකද වුනේ? ඉතින් දැන් මේ වෙනකොට ඝන දෙවියන්ගේ ශීර්ෂයයි කඳයි වෙන් වෙලා ඝන දෙවියෝ මැරෙනවා. දැන් මෙතනින් පස්සේ දේව මණ්ඩලයට තේරෙන්න ගන්නවා ශිව දෙවියන්ටත් ඇතුළුව දැන් මොකද්ද මේ කරගත්තු දේ කියලා. මේ දේන් පස්සේ මුළු දිව්‍ය මණ්ඩලයම කම්පා වෙනවා. දැන් මොකද්ද මේ උනේ කියලා. ඔය වෙද්දී උතන්ට පේන්න එනවා ලක්ෂ්මී මෑණියෝ, සරස්වති මෑණියෝ වගේ ශ්‍රියාකාන්ත වගේ දේවතාවියන් කරනවා. ඉතින් යාලා ඇවිල්ලා දැන් කොහොම කරත් දේවතාවය කියන්නේ ඝන දෙවියන්ගේ අම්මලා වගේනේ, පුංචි අම්මලා කොහොම ඒ වගේනේ. ඔයගලන්ට දාරක මාතෘ සේනිය පාත්‍ර වෙනවා. එයාලා කියන ඔයාලා මොකද්ද මේ පොඩි ළමයාට කරේ? මෙයා පොඩි ළමයෙක්, ඔයාලා ලොකු කට්ටිය කියලා දැන් ශිව දෙවියන්ට ඔක්කොම කියනවා. ඊට පස්සේ එයාලත් ඒ කට්ටිය තමයි කියන්නේ දෙවිවරුන්ට, ඉන්ද්‍ර දෙවියෝ අතර දෙවිවරුන්ට මේ ඉන්නේ විශ්වමාතා පාර්වතීගේ විශ්වපීතෘ බෝලේනාත් කියන්නේ ශිව දෙවියන්ගේ දෙවනි පුත්‍රයා ගණපති කියලා. ඒතර ඔය වෙනකොට ගණපතිගේ නම කියක් නැහැ, නම තියන්නේ පස්සේ පුත්‍රයා කියලා කියනවා. ඉතින් ඔයකෙන් පස්සේ තමයි දෙවියන්ට ඉහමල රත් වෙන්න ගන්නේ. මේ මොකද්ද කරේ කියලා. හේතුව ශිව දෙවියෝ තමයි දැන් මේ ශිව දෙවියන් අද ඉඳන් මැරුණේ. හැබැයි මෙතනදී ශිව දෙවියන්ගේ කෝපයටත් වඩා ප්‍රබල කෝපයක් තියෙන්නේ පාර්වතී මෑණියට. සාමාන්‍යයෙන් පාර්වතී මෑණියෝ කියන්නේ සාමාන්‍යයෙන් සර්ව බලධාරී කෙනෙක්. එයා සාමාන්‍යයෙන් වෙන සර්ව බලධාරීවට එයා ඉන්නේ වෙන නිහතමානීව ගෘහිණී ජීවිතයක් ගත කරන්නේ. හැබැයි එයාගේ කේන්තිය යටපත් කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ. එයාගේ කේන්තියට, එයාගේ ක්‍රෝධයට කාටවත් බේරෙන්න බෑ. ඒක තමයි පාර්වතී මෑණියන්ගේ තේජස. දැන් දෙවියන්ට හිමවලට නම් මේ මොකද්ද අපි කරගත්තේ වගේ කියලා කතන්දරයක්.
එතනින් පස්සේ දැන් හැමෝම බය වෙලා ඉන්නේ මොකද පාර්වතී මෑණිය ඇවිල්ලා මොකද පාර්වතී මෑණියන්ගේ අවතාර 10ක් තියෙනවා. අර කාලි මෑණියෝ එකක් ඒ වගේ අවතාර 10ක් තියෙනවා. ඒ අවතාර හෙන්න භයංකරයි හෙන්න විනාශයක් කරනවා ඉතින්. දැන් හැමෝම දන්නවා මේක උනේ විශාල අනර්ථයක්. ඒ කියන්නේ විශාල ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒකින්ද මේ එයාලා දැන් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් දැන් දන්නවා මොකද වෙනවා කියලා. පුළුවන් තරම් මේක හංගන්න try කරනවා. ඔය වෙනකොට පාර්වතී මෑණියෝ අර සියලුම පූජාවන් සහ ස්නාන ඉවර කළා. එනවා කොතනද? අර සිද්ධ වෙච්ච තැනට. එනකොට දෙවි දේවතාවුන් හැමෝම බලන් ඉන්නවා. පාර්වතී මෑණියෝ මේ වෙලාවේ හිතන්නේ තමන්ගේ පුතාට සුබ පතන්න තමයි හැමෝම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හැමෝම සුබ පතන්න ඇවිල්ලා තියෙන්නේ කියලා හිතන් ඉන්නවා. ඉතින් ප්‍රශ්නේ මොකද්ද? මේ වෙනකොට දැන් යන්නේ වෙනම සිද්ධියක්. දැන් යුද්ධය ඉවරයි දැන් වෙලා. ඊපස්සේ පාර්වතී මෑණියෝ දැන් මොකද අමුත්තක් දැනෙනවා. තමන්ගේ පුතානේ. දැන් බල්ලා මොකද කවුරුත් කියන්නේ නැහැ. හැමෝගෙම අහනවා කෝප වෙලා මොකද්ද කියන්නේ නැහැ. අන්තිමට ශිව දෙවියන්ගෙනුත් අහනවා ස්වාමී ඔබවත් කියන්නේ මොකද්ද සිදුවී කියලා. ඒ කියන්නේ නැහැ. හැබැයි අන්තිමට ශිව දෙවියෝ නැගිටලා කියනවා. ඒ කියන්නේ බලා කියන්නේ ඊට පස්සේ බලන ඊට පස්සේ පාර්වතී මෑණිය ඇවිල්ලා බලනවා. ඒලා බලද්දී තමන්ගේ පුතා මැරිලා. මේ වෙලාවේදී අහනවා ගර්ජනා කර කවුද තමන්ගේ පුතා මැරුවේ කියලා. හේතුව දැන් තමන්ගේ පුතානේ මාර දුකක් ඇත්ත ඉතින්. ඒකින්ද තමන්ගේ පුතාව මැරුවේ කවුද කිය හෙන අඬාන ඉන්නවා. සහ දැන් කේන්ති යන්න ගන්නවා. කවුරුත් කියන්නේ නැහැ කවුද මැරුවේ කියලා. හැබැයි ශිව දෙවියෝ කියනවා පතිනි මම තමයි මගේ අතින් තමයි අපගේ පුත්‍රයා නසා දැම්මේ. හේතුව ඔහුගේ ඔළුවේ අහංකාරය, ඔහුගේ මස්තිෂ්කයේ අහංකාරය පිරී තිබුණා කියලා. බලේ නුදම්ුණා කියලා. ඔය වෙලාවෙන් පස්සේ පාර්වතී මෑණියෝයි ශිව දෙවියෝ අතරයි මාර වාග් ප්‍රහාර ටිකක් යනවා. එතනින් පස්සේ ওই වාග් ප්‍රහාරයෙන් පස්සේ ශිව දෙවියෝ පාර්වතී මෑණියෝන්ට දැන් අහන්නේ නැහැ මොකද තමන්ගේ දරුවානේ. එයා තමන්ගේ දරුවාගේ ශිව දෙවියන් ගණ දිව්‍යන්ගේ අම්මානේ. ඒකින්ද පාර්වතී මෑණියෝ ආරූඪ කරගන්නවා තමන්ගේ රෞද්‍ර ස්වරූපය. දැන් දන්නවා විශාල මේකක් වෙන්න යන්නේ කියලා. දැන් දේවලෝකේ තනි යුද්ධයක් වෙනවා. පාර්වතී මෑණියෝ මුළු දේවලෝකෙම විනාශ කරන තමන්ගේ රෞද්‍ර ස්වභාවයම වාගෙන අවතාර 10ක් ඒ වගේම සියලු දේවිතාවියන්ගේ මේක අරගෙන මුළු මේක විනාශ කරලා දානවා. කියන්නේ මුළු මොකද අපි කියන්නේ මුළු මේකම මහා සාහසිකයක් කරනවා හැම දෙවි කෙනාම විනාශ කරනවා. දැන් මේක දකිනා බ්‍රහ්ම දෙවියෝ, ශිව දෙවියෝ, විෂ්ණු දෙවියෝ, ත්‍රිදේවයන් යාර කල්පනා කරනවා මේ වෙන්න යන්නේ මහා අනර්ථයක්. මේ වෙන්න යන්නේ හොඳ දෙයක් නෙවෙයි කියලා දකිනවා. ඒක හින්දා යාලා කරන අනිත් දේ යාලා දැන් කරලා කොහොම මේක නවත්තන්න ඕනේ. නැත්තම් මුළු ජගතේ මුළු විශ්වයම විනාශ වෙලා යනවා කියලා. ඉතින් අන්තිමට කරන්න දෙයක් නැතිම තැන ශිව දෙවියෝ පහදනවා හරි ඔබ සංසුන් වෙන්න. මම ඔබගේ පුත්‍රයාට ආපහු ජීවය ලැබ දෙන්නම් කියලා. මොකද පාර්වතී මෑණියෝ කියනවා ආට මගේ ළමයාට පණ දෙන්න පුළුවන් නම් මම මේක නවත්තනවා කියලා. හරි මම දෙන්නම් කියනවා. දෙන්නම් කියලා ඉවර වෙලා තමයි මේ වැඩේ සමනය කරගත්තේ. ඔන්න ඔතනදී තමයි දැන් අර මම කොහොනේ කලින් එනකොට ඝන දෙවියන්ට ලස්සන අපේ වගේ සාමාන්‍ය මිනිස් ස්වරූපයක් තිබ්බා. හැබැයි ඔතනදී තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ ප්‍රශ්නේ කතා කරමු දැන්. දැන් මේ වෙනකොට දේවල් ලෝකයේ දැන් හැම දෙයක්ම විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ශිව දෙවියෝ කියනවා හරි මම ජීවය දෙන්නම්. හැබැයි කොන්දේසි තුනකට යටත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ශීර්ෂයක් හොයාගන්න ඕනේ. හැබැයි මේක හෝරා 2ක් ඇතුළත වෙන්න ඕනේ කියලා. දෙවෙනි එක තමයි ඔයාලා පෘථුවියේ උතුරු දිශාවට යන්න. උතුරු දිශාවට ගියාට පස්සේ හම්බෙන පළවෙනි බිලිඳ අලුත උපන් බිලිඳගේ ශීර්ෂය අරන් එන්න. හැබැයි තුන්වෙනි නියමය ඒ බිලිඳගේ හිස හැරලා තියෙන්න ඕනේ දකුණු දිශාවට කියලා. ඒ කියන්නේ උතුරු දිශාවට යන්න ඕනේ හම්බෙන බිලිඳගේ දකුණු දිශාවට කියලා. දැන් ඕක කිව්වට පස්සේ හැම දෙවිවරුන්ම දැන් එකතු වෙනවා හරි මෙහෙ කරමු කියලා යනවා. දැන් කැලේ යනකොට එක බිලිඳෙක් හම්බෙනවා. දැන් එයා අලුත උපන් බිලිඳ තමයි උතුරු දිශාවෙන් හම්බුනේ. එයාව ගන්න යනකොටම ඒ ඔය සෙට් එකේ මේ කවුද අපේ විෂ්ණු දෙවියොත් යනවා. විෂ්ණු දෙවියෝ මතක් කරනවා. ඔහොම ඉන්න මේ දරුවගේ හිස තියෙන්නේ බටහිර දිශාවට. හැබැයි විෂ්ණු දෙවියෝ කිව්වේ සමහර ශිව දෙවියෝ කිව්වේ ශීර්ෂය හැරලා තියෙන්න ඕනේ දකුණු දිශාවට කියලා. එතකොට ඒක ගණන් නැතු වෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ උතනදී තව ඉස්සරහට යනවා දැන්. ඒක ගන්න බෑ. මොකද ඔළුව තිබ්බේ බටහිර පැත්තට. දැන් යනවා. යද්දී දැන් තව බිලිඳෙක් ඉන්නවා. ඒ බිලිඳගේ ඔළුව තියෙන දකුණු පැත්තට. ඒකෙන්ද යාව ගන්න යනවා. ගන්න යද්දී විෂ්ණු දෙවියෝ නැවතත් කියනවා ඒක ගන්න බෑ හේතුව තමයි එයා අලුත් උපන් බිලිඳ නෙවෙයි. ඒ ළමයා ඇවිදිනවා. ඇවිදිනකන් ඊට පස්සේ විෂ්ණු දෙවියෝ කියනවා දැන් මේ ළමයා අවුරුද්දක් විතර වෙන්න තියෙනවා. මෙයාව ගන්නත් අවුරුද්දක් විතර වයස ඇති. එහෙනම් මෙයාවත් ගන්න බෑ කියලා. දැන් මෙයාව ගන්නෙත් නෑ. දැන් යනවා ඊට පස්සේ මේ ඊළඟට තව දුරට යනවා. යනකොට ඉන්නවා අලුත උපන් අලි පැටියෙක්.
චූටි බිලි දෙක ඇත් පැටියෙක්. මේ පැටියා අලුත උපන් කියලාත් පේනවා. ඒ වගේම මෙයාගේ ඔළුව තියෙන්නේ දකුණු දිශාවට හැරලා. විෂ්ණු දෙවියෝ මතක් දැන් අනිත් දෙවරු කියනවා මේක ගන්න බෑනේ ඉතින් මොකද මේක මේ අලියෙක්ගේ හිසක් නේ කියලා කියනවා. හැබැයි විෂ්ණු දෙවියෝ එතනදී මතක් කරනවා අපිට මහාදේව කිව්වේ එහෙම මේ මිනිස් මුවක් කියලා කිව්වේ නෑනේ. අපිට අලි මුවක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක හින්දා මෙන්න මේ වෙලාවේදී ඔන්න ඔය හිටු බෑත් පැටි වගේ ශීර්ෂය ගන්නවා. හැබැයි උතෙන්දී හරිය ලස්සන සිද්ධියක් එනවා. ඔය ආපු දේව ලිස්ට් එකේ දේව සෙට් එකේ මේ යම රජුරු හිටියේ නෑ. මම කලින් කියවනේ යම රජුරු ගැන මරණය දෙන එක්කෙනා කියලා. ඔන්න ඔය සෙට් එකේ යම රජුරු හිටියේ නැති වුණාට අර සිද්ධියේදී එකපාරට යම රජුරු එනවා. ඇවිල්ලා වැඩේ කරන් යද්දී අනිත් දෙවිවරු අහනවා ඇයි මෙතනට ආවේ කියලා. ඊට පස්සේ යම රජුරු කියනවා මම මේ ඇත්පැට වගේ ආයු කාලය දැන් ඉවරයි. ඒ ඉවර වෙච්ච ආයු කාලයේ හින්දා මෙයාගේ ආයුෂ මම අරගන්න තමයි ආවේ කියලා. ඒතකොට විෂ්ණු දෙවියෝ කියනවා අන්න බලන්න ශිව දෙවියෝ කොච්චර උත්තමද අපිට තමන්ගේ දරුවට ළමයෙක් මරලා හිස ගේන නෙවෙයි කියලා තියෙන්නේ. ස්වභාවික වායු කර්ම ඉවරෙච්ච දරුවෙගේ ශීර්ෂ තමයි ගන්න තියෙන්නේ කියලා. අර ඇත්පැට වගේ හිස අරගෙන යනවා. දැන් ගිහිල්ලා ඉවර වෙලා දේව මණ්ඩල එකතු වෙලා ඉතින් කොහොම හරි ගණ දෙවියන්ට ඔය ශීර්ෂය තියලා බද්ධ කරනවා. ඒ බද්ධ කරාට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. පාර්වතී මෑණියෝ දවස් කීපයක් යනකම් තමන්ගේ දරුවයි කියලා ගණේශව පිළිගන්නේ නැහැ. අපේ චූටි ගන්න දෙවියන් පිළිගන්නේ නැහැ. ඇයි? කලින් හිටපු තමන්ගේ දරුවා නෙවෙයි දැන් ඉන්නේ. මූණ වෙනස්. ඊන් ගණ දෙවියෝ මාර දුක් වෙනවා. හැබැයි කොහොම හරි ගණ දෙවියන්ගේ නුවණ පාවිච්චි කරලා මේ ප්‍රශ්නෙත් මග හරව ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ගණ දෙවියන්ට ගජ ශීර්ෂයක් හම්බුනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගජ ශීර්ෂයක් හම්බුනේ. හරි. දැන් අනික් කතන්දරේ. ඔයාලට දැන් මේ කතාවේ මෙහෙ දැන් ඔහොම විදිහට තමයි ගණ දෙවියන්ට ගජමුවක් හම්බුනේ සහ ඔතනින් තමයි ওই විදිහ උනේ. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේදී මේ ගැන කතා කරන්න විතරයි. මොකද සම්පූර්ණ කතාව කියන්න ගියොත් එimhe අපිට මේ වීඩියෝ එක දික් කරනකොට බලන්නත් එපා වෙනවා. ඒක normal කතාවනේ. ඉතින් ඒකින්ද මේ අපි මේක එපිසෝඩ් ගන්නකට කඩලා එතනින් පස්සේ වෙන ස්ටෝරිස් ටික මම දාන්න. ඉතින් ඕක තමයි පළවෙනි කතාව දෙවෙනි එපිසෝඩ් එක මම ළඟදී දාන්න. ඉතින් දැන් මේකේ තව කතන්දරයක් ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් ගණ දෙවි ඇයි ශිව දෙවියෝ තමන්ගේ ළමයාව මැරුවේ? ඉතින් ඒක තාත්තා කෙනෙක් කියලා ප්‍රශ්නයක් එනවා. ඕකට උත්තරේ තමයි ඉස්සර කාලේ ශිව දෙවියෝ ශිව දෙවියන්ගේ භක්තිකයෝ දෙන්නෙක් ඉන්නවා. මට නම් දෙක හැට මතක නැහැ. භක්තිකයෝ දෙන්නෙක් ඉන්නවා. ඔය භක්තිකයෝ දෙන්නත් එක සූර්ය දෙවියෝ යුද්ධයක් ඇද ගන්නවා. ඔය වෙලාවේ අර ශිව දෙවියන්ගේ භක්තිකයෝ දෙන්න මම හිතන්නේ අසුර දෙන්නෙක් එදෙන ශිව දෙවියන්ගේ පිහිටිල්නවා. ඉල්ලපු වෙලාවේ ශිව දෙවියෝ ඇවිල්ලා සූර්ය දෙවියන්ට ත්‍රිශූලයෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔන්න ඔය වෙලාවේ මේ සූර්ය දෙවියෝ මරණාසන්න වෙනවා. මරණාසන්නකේ මැරෙන්න ලං වෙනවා. ඒ වෙලාවේ සූර්ය දෙවියන්ගේ තාත්තා ඇවිල්ලා ශාපයක් කරනවා ශිව දෙවියන්ට. කවදා හරි ඔයා මගේ දරුවව ත්‍රිශූලයෙන් ගහලා නැසුවා වගේ ඔයත් කවදා හරි ඔයාගේ දෙවනි දරුවව ත්‍රිශූලයෙන් ගහලා ඔහුවත් මරනවා කියලා. ඒක ඒ වෙලාවේ ඇවිල්ලා ඒ අර සිද්ධියෙන් පස්සේ ඒ ඕක මතක් කරලා දෙනවා තව ඍෂිවරයෙක් ඇවිල්ලා මම තමයි මේ සාපය කරේ මම හින් තමයි මේ අනර්ථය සිදු වුනේ කියලා කමා වයිදිනවා. මොකද ශිව දෙවියෝ කියන්නේ මහා දේවනේ යා තමයි ලෝකෙටම අධිපතිනේ. ඉතින් තව පාර්වතී මැනගෙන් ඉල්ලනවා සමාව. ඉතින් ඒ ඔක්කොටම සමාව හම්බෙනවා. තව කතන්දරයක් තියෙනවා ඒකත් එක්කම සම්බන්ධ එකක්. සාමාන්‍ය දැන් හැමෝම ආදරය කරන්න ගන්න අපේ චූටි ගණ දෙවියන්ට. ඒක හින්දා ඒක අර මේ එක ඍෂිවරයෙක් ගිහිල්ලා ශනි එහෙම නැත්නම් සෙනසුරුට කියනවා. සෙනසුරුට කියනවා මේ ලාර්ම හැමෝම ආදරේ ඔයාගේ දෘෂ්ටි හෙලන්න කියලා. ඊර්ෂ්‍යාවට. ඊර්ෂ්‍යා කතාවක්. ඒකෙන් පස්සේ සෙනසුරු තමන්ගේ දෘෂ්ටි හෙලනවා මේ පුංචි ගණේශට. අපි කියන්නේ හෙන හුරා ලැබුවා කියලා. අන්න ඒකින්ද තමයි ලු ගණ දෙවියන්ගේ ඔළුව මොකෙන්ද මහාංකාරයෙන් මේකෙන් පිරුණේ. ඉතින් ඔන්න ඔය කතාන්දරින්ද අර ශිව දෙවියන් සෙනසුරු දෙවියන්ගේ ශනිගේ අපලය අනිවාර්යෙන් ගෙවා දැමිය යුතු හින්දම තමයි ඕක උණයි කියලා කියන්නේ. ඒතකොට අපි තව අහලා තියෙනවා මේ සෙනසුරුගෙන් අර විෂ්ණු දෙවියොත් අවුරුදු 7ක් බටකොළ කාපු කතන්දරේ. ඉතින් ඒ වගේ විෂ්ණු දෙවියන්ටත් ගැලවෙන්න බැරි වුණා නම් ගණ දෙවියන්ට තියලා ගැලවෙන්න බැරි වුණා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ කතන්දරේ ෆස්ට් පාර්ට් එක ඉවර වෙන්නේ. හරිද? එතකොට ඊළඟ පාර්ට් එක ළඟදීම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ලස්සන කතන්දරයක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගණ දෙවියන්ගේ ගජමුව ශීර්ෂය හම්බෙන්නේ. ඉතින් ওই විදිහට වැඩේ ඉවරයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඒකෙදි අර මොකද්ද වාහනේ හම්බෙන විදිය, ගණ දෙවියෝ ප්‍රමුඛ දෙවියෝ වෙන විදිය,
ගණ දෙවියන්ගේ නම තියෙන විදිහ, ඒතර එයාට හැම දෙවියන්ගේම ආයුධය හම්බෙන විදිහ, එයා සර්ව ලෝකෙම හොඳම, ඒ කියන්නේ ලෝක බලවත්ම දෙවියෝ වෙන විදිහ, ඒ හැම කතන්දර අපි ඊළඟට කතා කරමු. ඉතින් ඔය විදිහට වීඩියෝ එකේ අවසාන ඉතින් තවත් මේ වගේ හරියට දේව කතා, එතකොට පුරාවෘත්ත කතා, ඉතිහාස කතා, දැන් අපි ඊළඟට යන්න හිතන් ඉන්න එක එක තැන්වල රාජධානි කතන්දර, ඉතින් ඔය වගේ කතන්දර ඔයාලත් අහන්න කැමති නම් එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක subscribe කරලා ඉතින් සෙට්ලා ඉන්න. ඉතින් ඇත්තටම මම හිතනවා අර වීඩියෝ එක වගේ මේකත් ඔයගොල්ලෝ හොඳින් ආදරෙන් බලයි කියලා. ඉතින් ඉක්මනටම හම්බෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක දාපු ගමන්. ඉතින් ඊළඟ පාර්ට් එකත් එක්ක මම. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඔයාලට බොහොම ස්තුතියි.